ඉතින් යාළුවනේ අදත් අපි කරන්න යන්නේ සුපිරිම challenge එකක්. කන්න යාළුවනේ සුපිරිම challenge එකක් තියෙන්නේ. වෙනස් කරන්නේ නැහනේ. නෑ වෙනස් කරන්නේ නැහනේ. නෑ ෂුවර්නේ. ඉවර්. වෙනස් කරන්න ඕන නම් වෙනස් කරගි. නෑ වෙනස් කරන්නේ නෑ කවන්න. එක්ක අල්ලලා නැත්තම් කාලා නැත්තම් සුවඳ බලලා ගෙස් කරන්න තමයි තියෙන්නේ. ඉතින් අද තියෙන්නේ සුපිරිම ගෙස් challenge එකක්. ඉතින් අල්ලලා හරි කාලා හරි සුවඳ බලලා හරි ගෙස් කරන challenge එකක් අද තියෙන්නේ. අපි බලමු අද challenge එක කොහොම වෙයිද කියලා. ඉතින් සුපිරි funny challenge එකක් අද තියෙන්නේ. ඉතින් channel අලුත් කට්ටිය තමයි channel එක subscribe කරගන්න වීඩියෝ like එකක් දාන්න. එහෙනම් යමු අපි වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් ඕන challenge එක දැන් start කරන්න තමයි යන්නේ. මල්ලිත් එක තමයි අද challenge එක යන්නේ. ඉතින් මම මේ මෙච්චර ලොකු බෑග් එකකට ගන්න තියෙන පොඩි කෑම වර්ග හතරක කෑම කියන්නේ එළවලු පළතුරු ඒ වගේ තමයි යන්නේ. ඉතින් මෙයා ගෙනල්ලා තියෙනවා එයාගේ මල්ලට මං ගෙනල්ලා තියෙනවා මගේ මල්ලට. හරිද? ඉතින් challenge එක වෙන්නේ මෙහෙමයි. දැන් මුලින්ම අපි දෙනවා rock paper scissors කරනවා. ඊට පස්සේ මුලින්ම අපි බලමු කවුරු start කරයිද කියලා. දැන් මම පළවෙනි කෑම එක දෙනවනේ මොකක් හරි. මෙයාට ගෙස් කරන්න තියෙන්නේ එක්ක අල්ලා මෙයා තෝරන්න ඕන අල්ලලාද සුවඳ බල්ලාද නැත්නම් කාලාද කියලා. ඉතින් එක ළඟ දෙයක් ගන්න බෑ. දැන් මේකේ සුවඳ බල්ලා කිව්වොත් ඊළඟ එකේ සුවඳ බල්ලා කියන්න බෑ. එක්ක අල්ලලා හරි නැත්නම් කාලා හරි කියන්න ඕන. nice. ඉතින් ඔය දේ තමයි challenge එක වෙන්නේ. හරි අපි එහෙනම් rock paper scissors කරමු. එකපාර දාන්න. එකපාර දාන්න. එකපාර දාමු. 1 2 3 කියලා දාමු. 1 2 3. 1 2 3. හරි මම මම බලාදුනානේ ඒවා මට මුලින්ම එකක් දෙන්න ඕන. S2 වහනවා. ඒ කියන්නේ අමතක වුණා S2 වහනවා. මම S2 වදින්න. අම්මා සිරිය. ලියන් සිකවන්න. එහෙම කියන්න මම හිතේ ඉතින් නෑ හරි මේකේ. 2 මේ 1 හරි නේවා. දන්නවනේ වැඩ. හරි දැන් මම කෑමක් දෙන්නම් ඈ. මට ආලෝකේ පේනවා. ආලෝක වෙන ටෑන් දෙන්නේ. හරි. ඔයා මොකද්ද මේක තෝරගන්නේ? මොකද්ද මොනවද කරන්නේ? අල්ලලා. හරි ඔන්න දුන්නා. මේවා නම් මොනවද බ්‍රෝ? මේ තක්කාලි ගෙඩිය. හරි තක්කාලි ගෙඩිය. හරි මම ගලවන්නද? හරි යාළුවනේ මම පළවෙනි එක කිව්වම මේ තක්කාලි ගෙඩිය කරලා මම තක්කාලි ගොඩක් කනවා. ඒකින්ද මේ ආය නැතිங்க තක්කාලි. ඒ මං තක්කාලි කනවා. මං තක්කාලි කන්නේ කෙලින්ම ලුණු මිස් දාලා. I think පට්ට. අපි බලමු මෙයාට. දැන් පළවෙනි එක මං කිව්වා. හතරක් තියෙනවා. මේ challenge එක නම් ආයේ දැන් වල ඊළඟ එකේ ආයේ මේ අල්ලලා ගන්න බෑ. බෑ ඊළඟ එකේ අල්ලලා ගන්න බෑ. ඊළඟ එකේ සුවඳ බලලා හරි කාලා හරි ගන්න ඕනේ. එක ළඟ දෙයක් ඒ කියන්නේ එකම දෙක ගන්න බෑ. අපි බලමු මෙයාට කැමරාව තියෙනවද? කැමරාව තියෙන පැත්ත වැඩක් නැහැ නේ. හරි මට පේනවා. මල්ලෙන් අදිනානේ. මේ මොනවද යටින් බලන්න බෑ. නෑ යටින් මාන්නේ යටින් මාන්නේ. මොකද්ද මෙයාට දෙන්නේ? මට හොද්ද ගන්න මල්ලේ. සුපිරි කෑමක් තියෙනවා. මේක දෙමුකෝ. හරි මොකද්ද තෝරන්නේ? මම තෝරන්නේ අල්ලලා. මේක දෙන්නේ. හරි. හොඳට කියන්නේ. මොනවද මමී? හොඳට කියන්නේ. ඉක්මනට තව මේ අර මේ මොනවද මේ? චූටි ලාවයි. එළබඩු. හරි. ඕ ඒ මොකෝ කිව්වනේ. මම හිතුවේ නෑ කියලා දැන් ඉල්ල. හොයාගන්න අමාරු වුණා. හොයාගන්න අමාරුයි කියලා තමයි හිතුවේ. හරි මෙයා කිව්වා. මේ එළබඩු ගෙඩියක් තිබ්බේ. හරි එකත් පැත්තකින් කියමු. හරි මං හිතුවේ නෑ ඇත්තටම කියයි කියලා. මොකද බඩ කර මේ ෂේප් එකට අරමුණක් තියෙනවා. අල්ලලා බෑ. හරි කමන්නේ. මටත් දැන් අල්ලලා බෑ. කියලා වෙනවා. මේ දෙන්නන් සුවඳ බලලා කොහොමද කෑම කියන්න අමාරුයි ඇත්තටම. ඊළඟට මේ මට කොහොමද කාලා තමයි කියන්න වෙන්නේ. දෙකක් ගහනවා ගැට. ඒ මොනවද තියනවද දන්නේ නැහැ. පළවෙනි ටික තක්කාලි ගෙඩිය නම් කාලා කිව්වත් කමන්නේ. තක්කාලි කණේ ගෙච්ච දෙයක් නෙවෙයි. මොනවද කියලාවත් දන්නේ නැහැ. දැන් නම් පොඩ්ඩක් බය ගතියක් එනවා. හරි මොනවද තෝරගන්නේ? සුවඳ බලලා කොහොමද ගෙස් කරන්න අමාරුයි කාලා. වෙන්න මල්ලි කන්න ඉතින් කන්න කටේ බෑ කොට උඩු හරි ඕදියාගන්න අඩේ මට පයයි
කන්න කන්න අල්ලන්න කණ්ඩ කණ්ඩ ඒ දන්න කණ්ඩ අයියා කනවා ඒ කනවා ආයි යකෝ යස්ජල කණ්ඩෝන කණ්ඩෝන ඉතින් කෑ මම කොහොමද ගෙස් කරන්න ඕනේ කෑම හරි නැතුවර ගෙස් කරන්න ඕනේ මිරිස් වැරදි ඒ වැරදි එයි බටු ඒ බටුලා උයි හැපුණේම නෑනේ දද්දව සිදෙනවා ගල් දෙනවා ගල් වගේ නේ බටු නෑ. අවු වාර එකක් අඩෝ මම හිතුවේ බටු කියලා එකක් කර දුනා ඒ මං හිතුවේ මිරිස් කියලා මට මන්නියා මිරිස් තව සැරේ බා ඉතින් සැර වුණාට බං හැපවද්දි මට නිකන් මේ දැනුණා ඇතුළේ ඇට වගේ තියෙනවා ඉතින් බටු නියම මම හොර කරේ නෑ බටු ගෑවි හපු පාර තියනවා ඒ දත් දෙක නිකන් ගලක් හැපුවා වගේ හැප්පුවේ නෑ හැපුන්නේ නෑ කොච්චර හැපුවා ඒක තමයි හපන්නේ කිව්වේ හැපලා ඉතින් කෑවත් බටු කියලා කියන්න අමාරුයි අල්ලලා වගේ නම් බටු කිව්ව හැකි මේ ගෙස් කරන්න අමාරුයි බලමු දැන් මෙයාටත් ඉතින් තියෙන්නේ කන්න හරි සුවඳ බල්ල ගමන් ගෙස් කරන්න අමාරුයි කියනවා පිද්දෙමු මොකද්ද කියන්නේ මොකද්ද දෙන්නේ කියලා මේ කල්පනා කරන්නේ හරි හරි මොකද්ද මොකද්ද මේ කොහොමද කියන්නේ මම කියන්නේ සුවඳ බල්ල සුවඳ බල්ල සුවඳ බල්ල ආය අතරකට මාරු ගන්න බෑ කියන්නේ නේද හරි හරි මාරු කරන්නේ අහින්ද මේක අපරාධි මං හිතුවේ මේ කයි කියලා අත් දෙක ගන්න මොකද්ද කියහන්ක දැන් සුවඳ බල්ල කරන්නකෝ බෑ බෑ ආය ඔය උඩරම ලං කරලා තියෙන මේ ගැවුන මේ ආය මේ ලං කරන්න බෑ මිරිස් අඩෝ මගේ අදින් කියවුණා මේ ගැවුනක් කියලා චි ඒ අසාධාරණයි අදාදාර්ක මට ඔයා කියවුණා ඒ මට කියවුණා මගේ අතින් ගෑවුනොත් කියලා ඒක කියවුණ ඉඳ මම කිව්වේ අපරාධය දැන් මම ලහයි ගාඩම ලං කරා මට ඊවස් කියවුණා මේ ගෑවුනොත් කියලා ඉතින් මේ ගෑවුනොත් අර එන්නේ මිරිස් කියලා දන්නවනේ අපරාධය සි හරි ඒ දන්නුණා අපරාධය ආයිතින් දැන් මම හිතුවේ කයි කියලා ඒකයි මිරිස් එක ගත්තේ හොඳ ලාඩමක් මේ කනවා කිව්වේ නැත්තේනේ ඒත් ඉතින් අම්මිරිස් කරලා තිබ්බේ හරි දැන් ඔයාලට මේ කණෙක් ගන්න බෑනේ මොන්නක් ඉන්නේ නැති කෑමක් ගන්න ඕන ඉතින් මට අල්ලලා ගත්තා කියයි එක ළඟ නෙවෙයිද එකක් තෝරගත්තා ආනේ මෙහෙම කරමු ඒ කියන්නේ තුනම ඉවර කළා තමයි එකක් ගන්න පුළුවන් නැත්තම් මේ අරක තෝරගන්න ඉන්නේ හරි මොකද්ද ගන්න මේක සුවඳ බල්ල තමයි සුවඳ බල්ල අයියෝ අහන්න එපා ඒ මොනවද ඒ සුවඳක් එන්නේ මුලින්ම නම් සුවඳක් ආවා බැයිද පොඩ්ඩක් ඉඳහන් අපේ අම්මගේ එළවලු වට්ටේ තිබ්බ එළවලු මොකද කියලා මතක් කරන්න ඕන කොහොමද වෙන ඒ සුවඳ හුරුයි බං ඉම්මා කරන්න ඕනේ පොඩ්ඩක් ඉඳහන් ඉතින් යකෝ මම මේ සුවඳ බලලා කියන පොඩ්ඩක් අමාරුයි ඒ සුවඳ මට හුරුයි හොඳට හුරුයි ඉඳා මතක් කරනවා තක්කාලි මුන් කිව්වනේ එතකොට ආයේ කොයි සුවඳල්ලා මේ ඔයාට එකක් වැරදුනා මගේ එකක්වත් වැරදුන්නේ නැහැ ඒ සුවඳ පොඩ්ඩක් හුරුයි මට පොඩ්ඩක් කල්පනා කරන්න ඕන තක්කාලි නෙවෙයි බටුත් නෙවෙයි එතකොට කොයිතල්ලා අඩේ මට සුවඳ හුරුයි බා මොකද්ද තවරක් කළා අයියෝ ඒ පර සුවඳින් ඉන්නේ එළබඩද නෑ වැරදි මසං කැර අඩෝ මට සුවඳ හුරුයි දෙකක් වැරදුනා අපරාධේ ඔයාලට අවස්ථා තියෙන දෙකයි මට වරද්දවන්න ඔයා දැන් දෙකක් හරියට කිව්වනේ මම දෙකක් හරියට කිව්වා මේ ඔයාට දෙකක් වැරදුනා
කොහොමද challenge එක පරාදෙන් සීන් නැති තියන්නේ මාතේ challenge එක දිනන්න බෑ. අපරාධය ඇසි දැන් මට කාලා නේ තියෙනවා මට හොඩු වෙනවා. දෙන්න හොඳ එක I think දොඹ වෙන්න දෙනවා හරි කාලානේ මේක කන අරන්න නෑ දෙහි ඒ කිව්වේ කාලාදී මේක නෝන දෙහි ගෙඩියා තිත්තයි නෑ පොත් එක ගමු. කවන්නේ මේ පොඩ්ඩක් අර පෝරියල් එක හරි දෙන්න පුළුවන් නම් challenge එක කරද්ද හරි දැන් මගේ මමනේ අන්තිම එකනේ ඔව් මගේ තව මගෙත් එකක් තියෙනවා මගෙත් ඇත්තින හරි කෝ මේක නම් පොඩ්ඩක් ලේසි ගතිය තියාම කැමතිය තෝරන්න දැන් මට කැමතියක් තෝරගත්තා හැකි කැමතිය තෝරන්න පුළුවන්. මේ එතකොට මට දෙයක් කර දුන්නා මූට එකක්වත් දුන්නේ කන කිත්තලු නැහැ අයියයි කොණ්ඩි කමන්නේ පොඩි ෆෝරියල් එකක් හරි දුන්නේ ඒක පෝරියල් මේක ඒ විදිහට ගන්න බෑ බලන්න තිත්තයි පොඩි තිත්තයි දෙතෙච්ච හරි දෙනවා මම මම ගලේ ඉන්නේ අනේ මොකක්ද තෝරන්නේ අල්ලලා එකක් දෙන්නම් ඈ පොඩි එව්වා තුනක් දෙන්නම්කෝ පොඩි කන්න බෑ හරි කන්න අඩේ මොනවද බං ඒ කන්න බෑ සුවඳ බලන්න බෑ එකක් වැටුණා. වඩි දාගක් දෙන්න ඒ මොනවද කන්න බෑ කියන්නේ කන්න පුළුවන් දෙයක් එන්න ඕනේ සුවඳ හරි සුවඳ බලන්න ඉතින් ඒක මට හුරුයි බං හොඳට මේ කෑම වර්ග දෙකක් තියෙන්න ඕනේ මේක මට හිතෙනවා මුද්දරම් පලං කියලාත් හිතෙනවා නැත්නම් ගොරක කියලාත් හිතෙනවා මේ මොකද්ද සුවඳ එන්නේ සුවඳ බලන්න බෑ කන්නවද බෑද බෑ කන්න බෑ අපරාධේ කාලා තෝරගන්න දිවිසි මේක අල්ලලා කියන්න අමාරුයි මේ මට දෙකක් හිතෙනවා මුද්දරම් පලං අපේ ගෙදර තිබ්බත් දන්නේ මම නම් දැක්කේ නැහැ මේ තියෙනවා මේක නිකන් අර ගොරක ලුක් එකක් තියෙනවා ගොරකත් තිබ්බත් දන්නේ නැහැ ගෙදර මේ මුද්දරම් පලං මෙච්චර ගොරෝසු වෙන්න විදිහක් නැහැ ගොරක වැරදි මුද්දරම් පල අඩෝ ඒ මුද්දරම් පලං තිබ්බද අඩෝ අපරාධසි ඒ මුද්දරම් පලං මෙච්චර ගොරෝසු වෙන්නේ නැහැ මුද්දරම් බලනවා ගොරකම තියෙනවා අපරාධේ වා අඩේ ගොරක ඔච්චර පොඩිද කිහංගෝ ඒවනට ගොරක ඔයිලා ලොකුයිනේ හරි ෂි එකයි හරි ගියා මං කොහොමද හරි ගියේ මං කොහොමද කමන්නේ challenge brother easy අපරාධය සි දිනන්න තිබ්බ chance එක දැන් මෙයා හොර කරා ඒක මොනවා හොර කරේ නැත්තම් දිනන්න බෑ මොනවා හොර කරේ නෑ අර මූණ මූණ හොල්ලන්න යෝ මොකද්ද තෝරගන්නේ මම කාලා අවුලන්නේ වැරදම ලිලින් challenge එක කොහමද මේකේ තියෙන්නේ අල්ලේ කාලානේ ෂුවර්නේ කාලා කියලා වෙනස් කරන්නේ නෑ වෙනස් කරන්නේ නෑ ෂුවර්නේ ෂුවර් වෙනස් කරන්න ඕන නම් වෙනස් කරගි නෑ වෙනස් කරන්නේ නෑ කවන්න වෙනස් කර කැමති නම් වෙනස් කරගි බෑ එපාද එපා වෙනස් කරන්නේ නෑ අංකා කනවා නෑ කනවා මිනිස් කනවා කායනවා මිනිස් නෙවෙයි යකෝ මිනිස් නම් කිව්වනේ මිනිස් යකෝ තරයි එකමකේ බාරක් කවන්න බෑ හරි ආත වීඩියෝ කිව්වේ දැන් වා කියෝ challenge දිනුම් කියලා එකයි මම මිනිස් කරලා කියුවේ මිනිස් කරලා කියුවේ මට දැනුණා මිනිස් කියන මුලින් දෙකක්දී හරි ඒ වුණාට කෑවෙම නෑ මේ සුට්ටයි කෑ හරි කොම් කාලා කිසා මේ කමන්නේ ඉතින්
චැලෙන්ජ් එක හොර කරලා දින්න අනේ මේ හොර කරේ නන්නේ නැත්නම් මේ මුද්දරම් බලන්න මම දැක්කෙත් නෑ යා ඒකේ හොරෙන් ගන්නව කැමේ හතර මුලදී ඒක අසාධාරණයි මම දන්නේ නෑ මුද්දර බලන්න දිනවා කියලා ගෙදර හරි ආනන්දි ඔය විදිහට තමයි චැලෙන්ජ් එක උනේ ඉතින් චැලෙන්ජ් එක කොහොමද කියලා පල්ලක් කමෙන්ට් එකක් දාලා යන්න ඉතින් අද චැලෙන්ජ් එකත් මෙයා කොහොම හරි හොර කරලා දින්න හොර කරේ නෑ මාත් ඒ චැලෙන්ජ් ගන්න බෑ තේරුම් ගන්නකො එන්න බෑ චැලෙන්ජ් වල මොනවද කියන්නේ හරි ආනන්දි ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකක් තමයි channel අලුත් කටි තමයි channel එක subscribe කරලා වීඩියෝ like එකක් දාන්න යන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් I'm set you